පෙර නියම ලෙසින් දහසක් අතරින් අප කැඳවාගත් දෙවිඳුනේ මහා පුදුම ලෙසින් මව් කුසේ පටන් අප තෝරාගත් යේසුනේ අපේ බලයෙන් නොවේ දෙවිඳුන්ගේ බලයෙන් නොවේ අපේ නුවණෙන් නොවේ දෙවිඳුන්ගේ නියමය වේ ආමෙන් යේසු පිටයි දේවාශිර්වාදයෙන් පිරුණු සුන්දර සබත් දවසක් සුවය සතුට සමාදානයේ ප්‍රීතියෙන් පිරුණු ලස්සන දවසක් දෙවියන් වහන්සේ පෙර නියම කරපු දවසක් අද දවස ඒ දවස ඔබටත් මටත් ජීවනොස්ම දීලා තියෙනවා උන්වහන්සේගේ නියමය අනුව උන්වහන්සේ නියම කරලා තියෙනවා අප අද ජීවත් වෙන්න ඕනේ පෙර නියමයක් තියෙනවා අපට උන්වහන්සේගේ නියමය අපගේ සැලැස්මවත් අපගේ කැමැත්තවක් නෙවෙයි ඔබත් මාත් අද දවසේ ජීවත් වෙනවද අද දවසේ වැඩ කරනවද අද දවසේ මොනවද කරන්නේ මේ හැම දෙම ස්වර්ග රාජ්‍ය එනම් දෙවියන් වහන්සේගේ සැලැස්මක් පෙර නියමයක් තියෙනවා ඒ පෙර නියමය තුල තමයි සියල්ල සිදු වෙන්නේ අපි මොන දේවල් කරන්න හැදුවත් ඒක තමයි සැලැස්ම. නමුත් උන්වහන්සේගේ සැලැස්මට පිටින් කරන දේවල් ඔක්කොම පාපිෂ්ඨ දේවල්. උන්වහන්සේට විරුද්ධව, උන්වහන්සේගේ වචනයට අකීකරුව, උන්වහන්සේගේ අනපනත් වලින් පිටින් අපි ඉන්නවා නම් ඒ දේ උන්වහන්සේගේ සැලැස්ම තුල නැහැ. එහෙනම් අද දවසේ උන්වහන්සේගේ සැලැස්ම තුල උන්වහන්සේගේ ජීවනයේ වචනය අපි කතා කරමින් ඒ වචනේ මෙනෙහි කරමින් අද දවසේ උන්වහන්සේගේ සුන්දර වූ සබත් දවස ගත කරමු. උන්වහන්සේට ස්තුති කරමු. පෙර නියමයක් ලෙසින් උන්වහන්සේ අපට අද දවසේ දීලා තියෙනවා. අද දේව වචනය නම් මතෙව් 1:6 මෙන්න මෙලෙස කියනවා. යෙසේට දාවිත් රජ උපන්නේය. අපි වචනය උදෙසා යාඥා කරමුද? ජීවමාන සර්ව පරාක්‍රම මහෝත්තම දෙවියන් වහන්සේ උසස් වූ මහිමෙන් පිරුණු සිංහාසනයේ වැඩ සිටින දෙවිඳුනේ ඔබගේ නාමයට ගෞරව මහිමේ ප්‍රශංසාව වේවා. සුදතුනේ පටන් සිට අවසානයේ දෙක් ඔබ වහන්සේ මැදිහත්කම් කරන්න. ඔබ වහන්සේ මඟ පෙන්වන්න. වචනය තුල ස්වාමී රහස එනම් එලිදරව් අපට ලබා දෙන්න. ඔබම මැදිහත් කරමින් අපිව නිසි මාර්ගයේ වචනය තුල රඳවන්න. මේ කතා කරන මමද අසන සියලු දෙනාගේ ජීවිත වෙනස් කරන්න. දෙමුවත් කඩුවක් මෙන් අපිව දිනෙන් දින කප්පාදු කර පවිත්‍ර කරන්න. ස්වාමිනි මාගේ මුඛයෙන් පිට වෙන මේ හැම වචනයක්ම ඔබගේ වචනේ විය යුතුයි. මාංශය නොව ආත්මයෙන් පූර්ණ වූ වචනේ විය යුතුයි. ඔබගේ දෑතට බාර කරමින් කැප කරන්නේ අපගේ එකම ගැලවුම් කරුණාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිල වූ නාමයෙන්. ආමෙන් ආමෙන්. අද දවසේ උන්වහන්සේගේ වචනේ දීලා තියෙනවා මතෙව් 1:6 කියනවා යෙස්සේට දාවිත් රජ උපන්නේ කියලා. දාවිත් රජ. දැන් ඔබ දන්නවද දාවිත් රජ වෙන්න කලින් ඊශ්‍රායල් දේශයේ පළවෙනි රජ වුණේ සාවුල්. එතකොට මේ සාවුල් රජකම් කරන කාලයේදීම තමා දෙවියන් වහන්සේ තීරණය කරන්නේ දාවිත් රජ කෙනෙක් උන්වහන්සේ පත් කරන්නේ. ඒ කොහොමද? එතකොට මොහු රජ උපදිනකොට දැන් මෙතන මේ වංශාවලිය තියෙනවානේ නාම ලේඛනයක්ම තියෙනවානේ මේ මතෙව් 1 තියෙනවා. මතෙව් 1 ඉඳන් කියවනකොට යේසුස් වහන්සේගේ ඒ වංශක පුත එනම් නාමාවලිය මේගොල්ලන් මෙයාගේ පුතා මෙයාට දාව කියලා නාම ටික එනවනේ. ඔය නම් ලිස්ට් එකේ දාවිත්ට පමණයි කියන්නේ යෙස්සේට දාවිත් රජ උපන්නේ කියලා. දාවිත් රජට සාලමොන් රජ උපන්නේ කියලා නෑ. සාලමොන්ට යෙරොබෝම් රජ උපන්නා කියලා නෑ. එතන තියෙන ඔහුගේ නම් විතරයි රජ කියන දේ ඉන්නේ. නමුත් මේ දාවිත් උපදිනකොට රජමාලිගාවක නෙමෙයි උපදින්නේ. එතකොට සාමුවෙල් උපදිනකොට ඔහු උපදින්නේ රජමාලිගාවේ. ඔහු රජ කෙනෙක්ගේ පුතෙක්. එහෙනම් ඔහුට ඒ නම ලැබුණේ නැහැ. ඔහු ඉපදිනකොටම රජ කියන දේ ලැබුණේ නැහැ. නමුත් දාවිත් ලැබුණා. දාවිත් ඉපදුනේ කොහෙද? යෙස්සේ කියන්නේ සාමාන්‍ය පවුලක්.
සාමාන්‍යයෙන් පවුලක්. ඔහු ලොක රජවාසලක් නෙමෙයි ඔහුන්ට තියෙන්නේ. ඔහු සාමාන්‍යයෙන් ජීවිතයක් ගත කරන ඔහුගේ සහෝදරයෝ දෙදෙනෙක් හමුදා සොල්දාදුවෝ, ඒ වගේම ඔවුන් බැටළු පාලනය කරේ. දාවිත් අවසන් මේ පුතා ඔහු බැටළු පාලනය කරමින් සිටින්නේ. ඔහු ඉපදුනේ එනම් එඬේරෙක්ගේ ගෙදර. එහෙම කියන්න පුළුවන්. කෙටියෙන් කියනවා නම් එඬේරෙක්ගේ ගෙදර. එහෙම තියෙද්දි ඔහුට දාවිත් රජ කියලා කොහොමද නම ලැබුණේ? ඒ කොහොමද ඇයි ඔහු දාවිත් රජ වුණේ මොන ආකාරයේද? ඇයි ඔහුට ඒ නම ඔහු ඉපදෙනකොටම උප්පැන්නට ආවේ කොහොමද? මේක අපි මෙනෙහි කරමු. මේක අපි පොඩ්ඩක් බලමු. අපි තව බයිබල් පදයක් කියවලා ඒ තුලින් කවදද ඔහු රජ හැටියට දෙවියන් වහන්සේ තෝරගත්තේ කියලා අපි මේ බයිබල් පදය තුලින් බලමු. සාමුවෙල් 13:1 කියනවා සාවුල් රජකමට පැමිණි විට ඔහුට අවුරුදු 30ක් වයස්ව සිටියේ. ඔහු ඊශ්‍රායල් වරුන් කෙරෙහි දයාවුරුද්දක් රජකම් කළේය. ඉන්පසු හරිද? දැන් දෙවනි අවුරුද්ද හොඳට මතක තියාගන්න. සාවුල් රජකම් කිරීමේ දෙවනි අවුරුද්ද. මේ දෙවනි අවුරුද්දේදී යම් සිදුවීමක් සිදු වෙනවා. ඒ සිදුවීම මොකද්ද දන්නවද? සාවුල් දෙවියන් වහන්සේට අකමැති දෙයක් කරනවා. ඒ මොකද්ද දන්නවද? 13 වෙනි පදයේ කියනවා සාමුවෙල් සාවුල්ට කතා කොට නුඹ අනුනුවණෙන් ලෙස ක්‍රියා කරන ලෙහිය නුඹේ දෙව් ස්වාමින් වහන්සේ නුඹට අනකල උන්වහන්සේගේ ආඥා රක්ෂා කළේ නැත. රක්ෂා කළා නම් ස්වාමින් වහන්සේ නුඹේ රජකම ඊශ්‍රායල් කෙරෙහි සදාකාලයටම ස්ථිර කරන්නේය. ඒකෙම 13-14 වෙනි පදයේ කියනවා නුමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමින් වහන්සේ නුඹට අනකල දේ නුඹ රක්ෂා නොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟ වූ මිනිසෙකු සොයාගෙන තමන්ගේ සෙනඟ කෙරෙහි අධිපතියා වෙන්නට ඔහු නියම කර තිබේ කීවේය. මොකක්ද එතන කියන්නේ? අධිපතියා වෙන්නට සිතට එකඟ වූ කෙනෙක් දෙවියන් වහන්සේ ස්ථීර කරලා ඉවරයි. ඔහු අධිපතියා කරලා ඉවරයි. කරන්න ඉන්නවද? නැහැ. කරලා ඉවරයි. දෙවියන් වහන්සේ යම් දෙයක් ස්ථීර කරාද ඒක ස්ථීරයි. සමහරක් අවස්ථාවල් වලට රටවල් වලට වැඩිය පුද්ගලයන්ට විරුද්ධව යම්කිසි විනිශ්චයක් උන්වහන්සේ දෙනවා. සමහරක් අය මැදිහත් වෙලා ඒක නවත්තනවා. නැවතුවත් ඒක උන්වහන්සේගේ දේ අවසානයේදී ස්ථීර වෙනවා. ඒ වචනේ ඒ වෙලාවට සමාව හම්බුණත් රටවල් වලටද පුද්ගලයන්ටද ඒ සිදුවීම බයිබලයේ පුරා බලන්න පුළුවන්. ඉතින් මෙතන බලන්න සාවුල් රජකම් කිරීමේ වසර දෙක. ඒ කියන්නේ පටන් ගැම්මේ පළවෙනි අවුරුද්දේදීම අවුරුදු දෙකේදී තමා මේ සිදුවීම වෙන්නේ. එදා ඔහුගේ රජකම දෙවියන් වහන්සේ තීරණය කරලා ඉවරයි, වෙන කෙනෙක්ව පත් කරලත් ඉවරයි. එතකොට සාවුත් මේක හොඳට මතක තියාගන්න. මේක පොඩ්ඩක් අවධානයෙන් ඇහුම්කන් දෙන්න. ඔහු රජකම් කිරීමේ අවුරුදු දෙකේදී. එතකොට ඔහු කොච්චර කාලයක් රජකම් කරාද? අවුරුදු 40ක් සාවුල් රජකම් කරා. එහෙනම් අවුරුදු 40ක් 38 අවුරුද්දක්ම ඔහු රජකම් කරාට දෙවියන් වහන්සේගෙන් ඔහු ඉවත් කරලා ඉවරයි. දැන් මම පොඩි කතාවක් කියන්න. මොකද්ද දන්නවද? බොහෝ සභාවල් වල, බොහෝ පවුල් වල, බොහෝ රටවල් වල පාලකයෝ, පුද්ගලයෝ ඉන්නවා. නමුත් ඒ සභාවේ ඔහු යනවා එනවා, සේවය කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ ආලේපය සුදාත්මයන්න් වහන්සේ එතන නැහැ. ඔවුන් මාංශයෙන් කරන දේවල් තියෙනවා.
ඔහු මහන්සියෙන් කරලා පවත්වගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි රටවල් පාලනය කරන ජනාධිපති නැත්තම් රජවරු පත් වුණාට ඔවුන් රජකම් කරගෙන හිටියට මිනිසයන් අතරින් දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඔවුන් පිළිකුල් ඔවුන් ඉවත් කරලා ඉවරයි. ඔවුන් ඉන්නම් වාලේ ඉන්නවා හරිය නිකම් අර පඹයෝ වගේ. පවුල් වලත් එහෙම තමයි. පවුල් ජීවිතය ගත කරගෙන හිටියට ඔවුන් ඒ පවුලේ සම්බන්ධතාවය තුල ඒ බැඳීම තුල නැහැ. එය බිරිඳද, එය ස්වාමි පුරුෂයාද, දරුවන්ද, දෙමව්පියෝද කියලා නැහැ. ඒ ඔයගොල්ලන් ගාව තියෙන ඒ සම්බන්ධතාවය නැහැ. ඔවුන්ගෙන් ඈත් වෙලා තනි වෙලා. නමුත් දෙවියන් වහන්සේ මෙතනදී දාවිත්ව ඔහු පත් කරලා ඉවරයි. එතකොට දාවිත් දැන් මේ වෙනකොට සාවුල් රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්දේදී දාවිත් පොළවේ ඉන්නවද? නෑ. දාවිත් රජ වෙන්නෙම අවුරුදු 30 දී. එතකොට සාවුල් රජකම් කරා අවුරුදු 40ක්. එතකොට මේ රජකම් කිරීමේ අදේ අවුරුද්දේ ඉඳන් ඒ සිදුවීමෙන් පස්සේ අවුරුදු 8කට පස්සේ තමා දාවිත් ඉපදෙන්නේ. එතකොට හිතලා බලන්න උන්වහන්සේ දැන් කියනවානේ දැන් කියනවා මව් කුසේ පටන් තෝරාගත්තා කියන එක අපි කියවනවානේ. මව් කුසේ පටන් නෙමෙයි ලෝකය මවන්නටත් කලින් ලෝකයේ නිර්මාණය කරන්නට කලින් මේ ලෝකයට බිහි වෙන්නට කලින් උන්වහන්සේ අපිව තෝරගෙන ඉවරයි. ඔබවත් මාවත් රජෙක් හැටියට පූජකයෙක් හැටියට උන්වහන්සේ තෝරගෙන ඉවරයි. මිනිසයන් ඉදිරියේ ඔබ බැටළු පාලකයෙක් වෙන්න පුළුවන්. මිනිසයන් ඉදිරියේ ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ මේ ලෝකයේ සාදන්නත් කලින් ඔබවත් මාවත් තෝරගෙන ඉවරයි. මිනිසයන් දෙස නොබලන්න, මනුෂ්‍යයන් දෙස නොබලන්න උන්වහන්සේ බලන්න දාවිත් රජෙ ඉපදෙන්නට අවුරුදු 8කටත් කලින් උන්වහන්සේ ස්ථීර කරලා ඉවරයි. ඒ නිසා තමා උන්වහන්සේ කියන්නේ දාවිත් යෙස්සේට දාවිත් රජ උපන්නා කියලා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු රජෙක්. ඔහු සිතට එකඟව පුද්ගලයෙක්. ඉතින් සාවුල්ට මොකද වුනේ? සාවුල්ගේ රජකම වසර 2කින් නැති වුණා දෙවියන් වහන්සේ ඉදිරියේ. ඉවත් කරලා ඉවරයි දෙවියන් වහන්සේ. ඇයි? එතකොට ඔබ හිතනවා ඇති සාවුල් මෙහෙම පුද්ගලයෙක් නම් දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? දෙවියන් වහන්සේ ඇයි එහෙම කෙනෙක්ව පත් කරේ කියලා. ඔබ දන්නවද? සාවුල් කියන්නේ හොඳ චරිතයක්. ඔහුගේ පටන් ගැම්ම ගැන ඔබ කියවන්න. මේ සාමුවෙල් පොත සම්පූර්ණ කියවන්න. එතකොට ඒකෙදි කියනවා සාමුවෙල් 9:3 කියනවා සාවුල්ගේ පිය වූ කීස්ගේ කොටලුවෝ නැති වූය. කීස් තමාගේ පුත්‍රයා සාවුල්ට කතා කොට නුඹ වැඩකාරයෙක් එක්කෙනෙකු අඬගසාගෙන පිටත්ව ගොස් කොටලුවන් සොයාපන්නයි කීවේ. ඊට පස්සේ 4 වෙනි පදයේ බලන්න ඔහු ඒප්‍රායිම් කඳු රටෙහිද සාලේම් රටෙහිද ඇවිද්ද ඔය. ඉතින් මෙතන තියෙනවා මේ ටික කියලා බලන්න. මෙතන හැම ඔහු රටවල් ගණනාවක ඇවිදිනවා. මොකටද? මේ කොටලුව ටික හොයන්න. මේ පියාගේ වචනයට කීකරු වෙලා මේ ටික හොයන්න. කොටලුව කියලා කියන්නේ ඒ කාලේ දැන් මේ වර්තමානයේ ටිකක් කියනවනම් මේ වර්තමානයේ තියෙනවනේ රෝල්ස් රොයිස් එක මිල අධික වාහන ඒවයින් තමයි. මොකද ඒ කොටලුවන්ගෙන් තමයි මිනිස්යන්ගේ ධනවත්කම බලන්නේ. ඒවට තිබිච්ච වස්තුන් ඒවා තමයි. ඉතින් ඒ කොටලුවන්ව සොයාගෙන ගියා. එතකොට දෙවියන් වහන්සේ බැලුවා මේ පොළවේ ඉන්න මේ මාංශාකාරව ඉන්න ඒ පියා කියපු දෙයට කීකරු වෙලා මේ පුතා මේ කොටලුවන්ව හොයාගෙන යනවනම් මේ හැම තැනම ඇවිදිනවනම් මොහුට මෙච්චර ජුවලීතකමක් උනන්දුවක් තියෙනවනම් මම රජුන්ගෙන් රජු දෙවිඳුන්ගෙන් ගෙවුණු සර්ව පරාක්‍රම දෙව් පියාණන් වහන්සේ මම ඔහුව රජකම් කරොත් මම ඔහුව ආලේප කරොත් මම ඔහුව කැඳවුවොත් ඔහු මගේ ඒ බැටළුවන් එනම් මගේ සෙනඟ කොයිතරම් ඔහු යහපත් විදිහට පාලනය කරයිද කොයිතරම් ඔවුන් ගැන හොයලා බලයිද කියන එක උන්වහන්සේට විශ්වාස තිබුණා. උන්වහන්සේ ඔහුව රජකමට පත් කරා. නමුත් ඔහු මොකද්ද කරේ? ඔහු කරපු දේ තමයි
අර ජම්මෙට වැඩිය පුරුද්ද වගේ ඔහු අන්තිමේදිත් ගියේ ඔහු මොකද කරේ ඔහුට තිබුණේ අර තණ්හාව. ඔහු අකීකරු වුණා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න මාංශාකාරයේ පියාට කීකරු වුණාට ඒ දෙවියන් වහන්සේගේ වචනයට ඔහුගේ අනපනත් වලට කීකරු වුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ ඔහුව ඉවත් කරා. එතකොට ඔහු මොනවද? ඔහු කරපු වැරදි මොනවද? ඔහු රජ කෙනෙක්. එතකොට සාමුවෙල් ඉන්නවා පූජකෙක්. සාමුවෙල් කියනවා මම අහවල් කාලේ එනවා කියලා. මේ පූජාව පවත්වන්න. නමුත් ඔහු මොකද කරන්නේ? ඒක ඉවසගෙන ඉන්න බැරි වෙනවා. ඉවසගෙන ඉන්න බැරුව ඔහු පූජාවල් ඔප්පු කරන්න යනවා. ඒ විතරක් නෙමෙයි. ඔහු මොකද කරන්නේ? අමලේක්වරුන්ව සම්පූර්ණම පරාජය කරලා විනාශ කරන්න කියලා තියෙන්නේ. නමුත් මොහු මොකද කරේ? ඔහුට අවශ්‍ය තර වූ සතුන් ඒ වගේ ඔහුට අවශ්‍ය දේවල් අරගෙන ආවා. බැටළුවෝ, ඒ වස්සෝ, ඒ හැම දෙනෙම අරගෙන ආවා. අරගෙන ආවට පස්සේ සාමුවෙල් අහනවා මේ ඇසෙන්නේ මේ දකින්න දේවල් මොනවද? මොකටද මේවා ගෙනාවේ කියලා. එතකොට කියනවා දෙවියන් වහන්සේට පූජා කරන්න. දෙවියන් වහන්සේ කිව්වා සම්පූර්ණව මේවා විනාශ කරන්න කියලා. ඉතින් මේ වගේ බොහෝ දේවල් නිසා උන්වහන්සේට තිත්ත වෙලා උන්වහන්සේ ඔහුව රජකමෙන් පහ කරා. නමුත් ඔහු රජෙක්. ඊට පස්සෙත් ඔහු අවුරුදු 38ක් රජකම් කරා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු රජෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ ඉදිරියේ කවුද රජා? මේ ලෝකේ ඉපදිලාවත් නැති ඒ සිදුවීමෙන් පස්සේ අවුරුදු 8කට පස්සේ ඉපදුණු දාවිත් රජ උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ සිතට එකඟ වූ පුද්ගලයෙක් වුණා. ඒකයි දාවිත් ඉපදෙනකොටම ඔහුගේ උප්පැන්නේ තියෙන්නේ ඔහු රජ බවට. ඉතින් ඔබත් මමත් ඉපදෙනකොටම උන්වහන්සේගේ සැලස්ම තුල තිබෙනවා. අපේ ජීවිතේ මේ ආකාරව යන්න ඕනේ. අපි මේ දේවල් කරන්න ඕනේ කියලා. ඉතින් ඔබත් මාත් උන්වහන්සේගේ සැලස්ම තුල උන්වහන්සේගේ කැමැත්ත තුල අපි ගමන් කරන්න ඕනේ. දාවිත් රජ වුණේ එහෙමයි. ඉතින් ඊට පස්සේ අපි මේ බයිබල් පද ඔබ මේ එක සාමුවෙල් පොත කියවන්න. එතකොට ඔබට බොහෝ දේවල් හමු වෙනවා. ඔබ දන්නවා දාවිත් පළමු සටන ඔහු ජයග්‍රහණය කරන්නේ ගෝලියත්ව පරාද කරලා. ගෝලියත් කියන්නේ සාවුල්ටත් වඩා විශාල වූ ඔහු කුඩා කාලේ ඉඳන්ම ඔහු යුද පුහුණුව ලැබපු කෙනෙක්. එතකොට ඔහුව පරාජය කරා. ඔහුව පරාජය කරේ සිරුටු ගලකින්. ඒ දෙවියන් වහන්සේගේ බලයෙන්, දෙවියන් වහන්සේගේ ආලේපයෙන් ඔහු නිතරම දෙවියන් වහන්සේට කීකරු වුණා. ඔහු බැටළු පාලකයෙක් වුණාට ඔහුව දෙවියන් වහන්සේ තෝරගත්තේ ඒ සැලස්ම තුල ඔහු නිතරම සිටියා. දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල නිතරම සිටියා. ඔහු ඒ දේ ඉෂ්ට කරා. ඔබ දන්නවද? දාවිත් ඔහු ගෝලියත්ව පරාජය කරන්න ඉස්සෙල්ලා ඔහුට බොහෝ දේවල් ජය ගන්න තිබුණා. මොනවද ඔහුට ජය ගන්න තිබුණේ? ඔබ දන්නවා සාමුවෙල් දාවිත්ව ආලේප කරන්න කිව්වට පස්සේ යෙස්සේගේ ගෙදර ගිහිල්ලා දැන් දෙවියන් වහන්සේ කිව්වා යෙස්සේගේ පුතෙක් මම තෝරගෙන තියෙනවා. නුඹ ගිහිල්ලා ඔහුව ආලේප කරන්න. සාමුවෙල් ගිහිල්ලා බලනවා. බලනකොට දැන් යෙස්සේගේ පුතු තුන් දෙනෙක් ඉන්නවා. ඔහු සොල්දාදුවෝ. උස මහත හොඳ හැටි දැඩි ඇඟක් තියෙන පුද්ගලයෝ. එතකොට පළමු පුතා දිහා බලලා සාමුවෙල් තීරණය කරනවා අන්න හරි. මෙයා තමා දෙවියන් වහන්සේ තෝරාගත්ත කෙනා කියලා. නමුත් දෙවියන් වහන්සේ කියනවා නුඹ පිටස්තරෙන් බලන්නේ මම ඇතුළාන්ත හදවත බලන්නේ කියලා ඉවර වෙලා උන්වහන්සේ කියනවා මම මේ කවුරුත් නෙමෙයි. මේ කවුරුත් නෙමෙයි තෝරාගත්තේ නෑ. එහෙනම් ඊට පස්සේ සාමුවෙල් මොකද්ද කරන්නේ? සාමුවෙල් යෙස්සේගෙන් අහනවා උඹගේ තව පුතුරු ඉන්නවද කියලා. ඔව් එතකොට යෙස්සේ කියනවා ඔව් තව එක පුතෙක් ඉන්නවා එයා බාලයා කියලා. ඊට පස්සේ එයාව කැඳවන්න කියනවා. එයාව කැඳවුවාට දැන් දෙවියන් වහන්සේ කිව්වනේ මේ කවුරුත් නෙමෙයි කියලා. මේ කවුරුත් නෙමෙයි කියපුවාම සාමුවෙල් මොකද්ද හිතන්න ඕනේ? එහෙනම් ඔය දැන් එන කෙනා. එයා කොහොම කෙනෙක් වුණත් එයා තමයි කියලා. නමුත් සාමුවෙල් දාවිත් දිහා බලනකොට දාවිත් ලස්සන පොඩි කොල්ලෙක්. එයා දිහා බලනකොට මෙයා රජකමට ඒ තරම් නෑ ලස්සන කොල්ලෙක්. ඔව්. නමුත් අර ඇඟපත නෑනේ
සාවුල් පළමු රජ දිහායි මෙයා දිහායි බලපුවාම ආස්වාසෙන්ම වෙනස්. ඉතින් ඔහු නැගිට්ටෙවත් නැහැ. දෙවියන් වහන්සේ කියනවා නැගිටලා ආලේප කරපන් කියලා. ඒ කියන්නේ ඔහු නිකන් දැන් ඔහුට තේරෙන්න ඕනේ ඊළඟ පුද්ගලයා තමයි රජ මෙයාව තමයි ආලේප කරන්න ඕනේ. ඒකවත් ඔහුට තේරුන්නේ නැහැ. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා නැගිටපන්. නැගිටලා ආලේප කරපන් කියලා. මිනිස්සයා දකින්නේ ඒක ඒ විදිහට. මිනිසයන් දකින්නේ ඒ ආකාරයට. ඉතින් අපි මිනිසයන් දකින විදිහට නෙමෙයි දෙවියන් වහන්සේ දකින විදිහට දෙවියන් වහන්සේගේ සැලස්ම විදිහට අපි ගමන් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ බලන්න ඔහුට දාවිත්‍ර ජය ගන්න තිබිච්ච දේවල්. අපේ ජීවිතයේදීත් මේවා අපේ ජීවිතවලට ගන්න ඕනේ. ඔහුට තිබුණේ පළමුවෙන් ජය ගන්න ගෝලියාත්ගෙන් ජය ගන්නට කලින් ඔහුට තිබුණේ මොනවද? සිංහයොත් එක්ක, වලසුත් එක්ක, ඒ දේවල්. ඒ වනේ සත්තුන්ත් එක්ක ඔහුට පොරබදන්න තිබුණා මේ බැටළුවන් ටික බේරගන්න. ඊට පස්සේ මොනවද? ඔහු ගෝලියාත් දැන් එතනදී දැන් ඔන්න පිලිස්තිවරුන් ලෑස්ති දැන් සටනට එන්න ගෝලියාත් එනවා ගෝලියාත් අපහාස කරනවා මේ දේවල්. දැන් ගෝලියාත් එක්ක සටනට යන්න කලින් ඔහුට තිබිච්ච බාධාවල් මොනවද? තමන්ගේ සහෝදරයා එනවා. සහෝදරයාලා උඹ මොනවද මෙතන කරන්නේ? උඹ කවුද කියලා මම දන්නවා. උඹ උඩඟු එකෙක්. උඹ මේ උඹගේ ක්‍රියාවල් මම දන්නේ නැද්ද? උඹ මේ අහංකාර පුද්ගලයෙක්. අරේ මේ කියලා ඔහු උඹට ඕවා කරන්න පුළුවන්ද? අපි මේ සොල්දාදුව වෙලා පුහුණුව ලැබපු මිනිස්සු වෙලත් අපිට මේ දෙයට මුහුණ දෙන්න බැරි නම් උඹ කවුද කියන එක අපා. ඉතින් ඔහුට තිබුණා තමන්ගේම පවුලේ අයගෙන් ජය ගන්න. ඔබටත් මටත් ඒ සිදුවීම වෙනවා. අපි යම් දෙයක් දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලස්ම තුල අපි යනකොට අපිට ඉස්සල්ලාම ජය ගන්න තියෙන්නේ අපේ පවුලේ අයගෙන්, අපේම හිතවත් අයගෙන්, අපේ ළඟින්ම ඉන්න අයගෙන් ජය ගන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දැන් අපේ දුර්වලකම්, අපේ වැරදි කියාපෑවනේ. දැන් ඒකත් හරි ගියේ නැතු වුණාම මොකද කරන්නේ? ඔහු මොකද කරන්නේ? ගෝලියාත්ගේ දේවල් ගෝලියාත් ගැන වර්ණනා කරනවා. ගෝලියාත් කියන්නේ කවුද කියලා දන්නවද? ගෝලියාත් කියන්නේ මෙහෙම පුහුණුව ලැබපු කෙනෙක්. ඔහු ගාව තියෙන දේවල්, ඔහුගේ ශක්තිය, ඒ බලය අනම්මනම් කියනවා. එහෙම තමයි අපිට අපේ දේවල් දුර්වලකම් කියලා බලයි. ඒක හරි ගියේ නැත්තම් ඔහු මොකද කරන්නේ? අර විරුද්ධකාරයා ඉන්නානේ. ඔහුගේ බලය ගැන, ඔහුගේ වැඩ ගැන කතා කරයි. ඒ වගේම තමයි වර්තමානයේ දේව සේවය කරන්න යන ඔබටත් මේ දේ අදාළ වෙනවා. දේව සේවය කරන්න යනකොට ඔබ අලුතෙන් දෙවියන් වහන්සේ තෝරගෙන ඔබව දෙවියන් වහන්සේ ආලේප කර ඇති. ඔබ තුල දෙවියන් වහන්සේගේ සැලස්ම ඇති. ඉතින් උන්වහන්සේ කැඳවලා ඇති. නමුත් මිනිස්සු සමහරු කියයි අප්පෝ මීට වඩා මේ හොඳට උගත් බලවත් දේවදාසයෝ ආවා. ඔය සභාව කරන්න බැරි වුණා. ඔය සේවය කරන්න බැරි වුණා. උඹ කොහෙද මං කරන්න යන්නේ කියන දේවල් එයි. හරිද? සමහරක් වෙලාවට තමන්ගේ පවුල් තුලින්ම බාධාවල් එයි. විශේෂයෙන්ම ආත්මික ජීවිතයට පහර වදින්නේ තමන්ගේම ඇය තුලින් තමයි. ඒකනේ දැනෙන්නේ. ඒකෙන් තමයි මනුෂ්‍යව වටන්න පුළුවන්. ඒක අපේ පවුලේ මිනිස්සුන්ව පාවිච්චි කරනවා යක්ෂයා හරියට ලස්සනට. කොහෙන් හරි මොකක් හරි එකක් ගෙනල්ලා වටනවා. කල්පනාවෙන් ඉන්න. ආත්මිකව වැටෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ හරියට ඉන්නවනම් හරියට යන්න. දෙවියන් වහන්සේගේ ඉදිරියේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලස්ම පරිදි මාංශයෙන් නොව උන්වහන්සේගේ කැමැත්ත පරිදි යාඥාවෙන් නිරාහාර යාඥාවෙන් උන්වහන්සේගේ පාදපාමුලේ ඉඳලා ඒ ගමන යන්න. බාධාවල් ඉවත් කරන්න. දාවිත් ඒ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. දාවිත් ඔහුගේ දුර්වලකමවත් බැලුවේ නැහැ. දාවිත් ගෝලියාත්ගේ ශක්තියවත් බැලුවේ නැහැ. කිසිම දෙයක් බැලුවේ නැහැ. ඔහු කිව්වේ මේ සියලු දේවල් වලින් කඩුවෙන්වත් ඔබ කියවලා බලන්න. ඔහු කියනවා කඩුවෙන්වත් මෙන්න මොකෙන්වත් දෙවියන් වහන්සේ ජය දෙන්නේ නැහැ. උන්වහන්සේ බලයෙන් තමයි ජය දෙන්නේ. ඉතින් ඔහු කියනවා ඔව් මම මේ සිලුටු ගල් පහක් තමයි අරන් එන්නේ. මම මේ ගල්පටියක් තමයි අරන් එන්නේ. ගෝලියාත් කියනවා උඹ හිතුවද මම බල්ලෙක් කියලා. ඒක දාවිත් කිව්වේ නෑ. ඒක ඔහු කිව්වේ. ඔහු තමයි ඒක දාගත්තේ. ඒ නිසා ඔබට සමහරු මිනිස්සු මොන හරි කරලා ওই වගේ කතා කරයි. ඒගොල්ලන්ගේ තොප්පිය ඒගොල්ලන් දාගත්තද? ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ හරියට යන්න. එතකොට දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ යනවා නම් ඔබට ජය නියතයි. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. දෙවියන් වහන්සේ
තෝරාගත්තු ඒ සිතට එකඟ වූ පුද්ගලයෙක් වෙන්න දාවිත් මෙන් ඔබවත් මාවත් දෙවියන් වහන්සේ තෝරගෙන ඉවරයි. පූජකයන් හැටියට රජවරුන් හැටියට ඒ තීරණය උන්වහන්සේගේ කැමැත්ත තුළ උන්වහන්සේගේ සැලස්ම තුළ හරියට ගමන් කරන්න. ජීවමාන දෙවියන් වහන්සේ ඔබ සමග නිරන්තරයෙන් ඉන්නවා. උන්වහන්සේ සැමදාමත් ඉන්නවා. ඉතින් උන්වහන්සේගේ බලවන්ත හස්තයට අද දවස නිසා ස්තුති කරමු. උන්වහන්සේ ඔබත් මාත් සමග නිතරම ඉන්නවා. උන්වහන්සේගේ මඟ පෙන්වීම තියෙනවා. ඔබ මනුෂ්‍යයන් දෙස බලන්න එපා. එදා මනුෂ්‍යයන්ගේ වචන දාවිත් ඇහුවනම් අද දාවිත් කෙනෙක් නෑ. නමුත් දෙවියන් වහන්සේ ඔව් කිව්වේ මම නුඹ අපහාස කරන නුඹ දොස් කියන ඒ දෙවියන් වහන්සේගේ නාමයෙන් නුඹ ළඟට එනවා කියලා. ඔහු මොකද කරේ? ඔබ කියලා බලන්න. දාවිත් ගාව කඩුවක් තිබුණේ නෑ කියලා කියනවා. ඔව්. සිලුටු ගලෙන් ඔහු පහර දුන්නේ. නමුත් මෙහෙම දේවල් තියෙනවා. සිලුටු ගලෙන් පහර දුන්නා. දැන් තව ගල් 4ක් තියෙනවා. දැන් දාවිත් හිතුවොත් එම හරි. එක ගලකින් මම ගේම ගැහුවා. ඉතුරු 4ක් තියෙනවා. ඒකින් මං ඉතුරු කාලය ගත කරනවා කියලා නෑ. ගල පාවිච්චි කරන්න පුළුවන් ඔහුව වට්ටන්න. නමුත් කඩුවක් ඕනේ ඔහුගේ කඳෙන් බෙල්ල වෙන් කරන්න. ඒකට පාවිච්චි කරේ ඔහුගේම කඩුව. මොකද සතුරාගේ දේ අරන් සතුරාටම පාර දෙන්න උන්වහන්සේ මඟ පෙන්වනවා. උන්වහන්සේ ඒ දේ දෙනවා. ඉතින් ඔබට සිලුටු ගලක් තියෙන්න පුළුවන්. ඔබට යම්කිසි කැඳවීමක් තිබෙන්න පුළුවන්. ඔබට යම්කිසි මේ ආලේපයක් නැත්තම් ටලන්තයක් තියෙන්න පුළුවන්. හැකියාවක් තියෙන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා ඇති. ඒක පාවිච්චි කරන්න. ඊට පස්සේ ඊට වඩා දේවල් ඒ කුඩා දේට විශ්වාසයෙන් ඔබ ඉන්නකොට බොහෝ බලවන්ත දේවල් වලට දුර්වල වූ ඔබත් මාත් තුලින් බලවන්ත දේ කරන්නට දෙවියන් වහන්සේ විශ්වාසවන්තව බලවන්තව සිටිනවා. ඉතින් මේ සුන්දර වූ සබත් දවසේදී දාවිත් ගැන කතා කරා. දාවිත් මෙන් ඔබ වෙන්න. දාවිත් මෙන් ඔබ ස්ථීරව සිටින්න. උන්වහන්සේ ඔබවත් මාවත් කැඳවලා තියෙන්නේ පූජකයෙක් හැටියට, ඒ වගේම රජෙක් හැටියට. බොහෝ දෙනෙක් රජකම් කරන්න කැමති. නමුත් පූජකකම කරන්න කැමති නැහැ. ඒ නිසා ඔබ පූජකකම කරන්න. උන්වහන්සේගේ සේවය කරන්න. ඒකයි කියන්නේ. ඉතින් උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. අද දවසේ මේ සුන්දර වූ සබත් දවසේදී ඔබත් මාත් තේරුම් ගන්න ඕනේ මිනිස්යන් අප ගැන කියන දුර්වලකමවත් අන් අය ගැන කියන දේවල්වත් නෙවෙයි. දෙවියන් වහන්සේගේ නාමයෙන්, දෙවියන් වහන්සේගේ සැලැස්මෙන්, දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපි ගමන් කරන්න. ඉතින් මේ සුන්දර වූ දවසට ස්තුති කරමු. මේ වචනේ නිසා ස්තුති කරමු. උන්වහන්සේ අප සමග නිරන්තරයෙන් සිටිනවා. ජීවමාන ਸਰව පරාක්‍රම මහෞත්තම දෙවියන් වහන්සේ උස්ස වූ සිංහාසනයේ වැඩ සිටින ජීවමාන දෙවිඳුනේ ඔබට ගෞරවය මහිමය වේවා. අද දවසේ මේ උතුම් වූ වචනේ නිසා ස්තුතියි. ස්වාමිනී ඔබ උසස් වූ සිංහාසනයේ වැඩ සිටින එකම දෙවියන් වහන්සේ. ස්වාමිනී දාවිත් මෙන් ඔබ වහන්සේ අපව තෝරාගත් නිසා ස්තුතියි. මේ ලෝකයේ සනන්නටත් කලින්, මේ ලෝකයේ අත්තිවාරම් දනමන්නට කලින් ඔබ වහන්සේ අපව තෝරාගත් නිසා ස්තුතියි. ඔබට ගෞරවය දෙනවා ස්වාමිනී. මේ සුන්දර වූ තවත් දවසේ කතා කරපු මමද අසපු සියලු දෙනාව ජීවිත වෙනස් කරන්න, ශක්තිමත් කරන්න, දාවිත් මෙන් ඉදිරියටත් තියරටත් ඔබගේ නාමයෙන් යන්න. ස්වාමිනී අද දවස නිසා නැවත ස්තුති කරමින් ගෞරවය මහිමය දෙන්නේ එකම ගැලවුම් කරුණාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිල වූ නාමයෙන්. ආමෙන් ආමෙන්. ඔබ සැමට සුන්දර සබත් දවසක්. ඔබ කවුරු වුණත් ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරනවා. එන්න යේසුස් වෙතට. යේසු ජීවමානයි. යේසු පිහිටයි.